அனைவருக்கும் வணக்கம் பிள்ளைகளே. இன்று நான் இன்னொரு புதிய காணொளியுடன் வந்துள்ளேன். பாடசாலை நமக்கு தேவையான ஒன்றை கேட்பது அல்லது செய்வது எப்படி என்று நாம் தமிழில் கற்க போகிறோம். ආයුබෝවන් හැමෝටම මගේ පුංචි දුවේ පුතේ. ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා අපේ දුවල පුතාලා වෙනුවෙන්. අද අපි ඉගෙන ගන්න යන්නේ දුවල පුතාලට ඉස්කෝලේ ඇතුළේදී අත්‍යවශ්‍ය වෙන වාක්‍ය කිහිපයක්. අපේ දුවල පුතාලට ඉස්කෝලේදී යම් කිසි දෙයක් ඉල්ල ගන්න උවමනා වුණොත් දෙමළ බසින් කොහොමද ඉල්ලන්නේ, දෙමළ භාෂාවෙන් කොහොමද ඒ දේ කියලා ඉල්ලගන්නේ, තමන්ගේ යාළුවොත් එක්ක කතා කරන්නේ කොහොමද ඒ දේ ඉල්ලලා, මේ වගේ පොඩි වාක්‍ය කිහිපයක් තමයි අද අපේ දුවල පුතාලට අරගෙන ආවේ. පළවෙනි වාක්‍යය මට පෑනක් දෙන්න. මට පෑන දෙන්න කියලා දෙමළ භාෂාවෙන් කියන්නේ එනක්කු පේනේ තාරුංග. මොකද්ද? එනක්කු පේනේ තාරුංග. එනක්කු කියන්නේ මට, පේනේ කියන්නේ පෑන, තාරුංග දෙන්න. අපේ දුවල පුතාලට මෙතනට මේ පේනේ කියන තැනට කැමති වචනයක් දාලා අපිට කැමති දෙයක් ඉල්ල ගන්න පුළුවන්. ඊළඟ වාක්‍යය තමයි මට වතුර දෙන්න. දෙමළ භාෂාවෙන් කියන්නේ එනක්කු තන්නීර් තාරුංග. මොකද්ද? එනක්කු තන්නීර් තාරුංග. එනක්කු මට තන්නීර් වතුර තාරුංග දෙන්න. තුන්වෙනියට වාක්‍ය තමයි මට පොත දෙන්න. එනක්කු පුත්තහම් තාරුංග. මොකද්ද? එනක්කු පුත්තහම් තාරුංග. ඊළඟට අපේ දුවල පුතාලා පන්ති කාමරයට හෝ පාසලට එද්දී නැත්නම් පන්තියට එනකොට ගුරුවරයෙක් හිටියොත් ඇතුළට එන්නද කියලා දෙමළ භාෂාවෙන් අහුවොත් අහනවා නම් උල්ලේ වරලාමා. මොකද්ද? උල්ලේ වරලාමා. ඇතුළට එන්නද? එළියට යන්නද කියලා දෙමළ භාෂාවෙන් කියන්නේ වෙලියේ පෝහලමා. වෙලියේ පෝහලමා. ඊළඟට මම ඇතුළට එන්නද කියලා දෙමළ භාෂාවෙන් අහන්නේ. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මම කියන්නේ දෙමළ බසින් නාන් කියලා. නාන් උල්ලේ වරලාමා. නාන් මම උල්ලේ ඇතුළට වරලාමා එන්නද. නාන් උල්ලේ වරලාමා මම ඇතුළට එන්නද. මම එළියට යන්නද කියලා දෙමළ බසින් අහන්නේ නාන් වෙලියේ පෝහලමා. නාන් වෙලියේ පෝහලමා. ඉතින් අපේ දුවල පුතාලට අද දවසේ අපිට පාසලේදී අත්‍යවශ්‍ය වෙන වාක්‍ය කිහිපයක්. ඉතින් දුවල පුතාලා මේ වාක්‍ය ටික 3-4 පහ ශ්‍රේණි වල ඉගෙන ගන්න දුවල පුතාලට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් දුවේ පුතේ අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. මගේ දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන් වණක්කම්.